ඔබට තේරෙනවා ඇති ඇත්තටම ඒ සඳහා යම් දක්ෂතාවයක් යම් නිපුණතාවයක් තිබෙන්න ඕනේ කියලා. හැමෝටම ඒක මේ ඉතා පහසුවෙන් කරන්න බෑ. තමන් භාවිතා කරන ගල විශේෂයෙන්ම ඒ ගල ඉතාම හොඳට ගින්දර එන තත්ත්වයට මූණට හදා ගන්න කෙනාට වැඩේ ලේසියෙන් කරන්න පුළුවන්. එහෙම හරියට මූණට හදා ගන්න බැරි වෙලා තිබ්බ ඔහු හිතන වේගයෙන් තමන්ට ඉක්මනින් ගිනි දල්වා ගැනීමේ හැකියාවක් හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ මේ වෙලාව වෙනකොට හැබැයි දුම නෙවෙයි අපි බලාපොරොත්තු වෙන ගින්දර. දැන් අපිට තියෙන්නේ දුම වෙනව විතරයි. බලමු ගින්දර මුලින්ම නිර්මාණය කරේ කවුද කියලා විනිශ්චය මණ්ඩලය අපිට ඒ විනිශ්චයන් ලබා දෙයි. නැලුම් පොච්චින් පටරිලා අම්මිලා අපිලැත්තෝ මොක්කිට වන්නියලැත්තෝ යාදිනි පොච්චක මන්නෝ වෙලා අම්මිරොරෙරෙයා පිරොරෙරෙයා නැලුම් පොච්චින් පටරිලා අම්මිලා අපිලැත්තෝ මොක්කිට වන්නියලැත්තෝ යාදිනි පොච්චක මන්නෝ වෙලා
බලා යමු 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 කකුලෝ යමු යමු කබරවත් දීදෝ කඳ පල්ලෙන් දීදෝ හබල කදිරාන් ඇල්ලට මැදිවිය ඔක පුතුනාලා බලා බොල හබල කදිරාන් ඇල්ලට මැදිවිය ඔක පුතුනාලා බලා බොල Kami bergurwana, biditu bakamuna adana. Gidi kami bergurwana, biditu bakamuna adana. Angiro, hiro, 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 ya. Bala yamu 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 kekulo yamu yamu kabarawa. මේ පරිශ්‍රය තුළම කාන්තා ගුණදින තරගය ආරම්භ කරනවා. ඒක නිසා අපි තාමත්ම Bala yamu 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 kekulo yamu yamu kabaravat dido kand pallen dido ඒ අයගෙන් ලබා ගන්න තරග ලියාපදිංචි ඉනවැටිලා කුකුරුගාය දුවනගිලා ඒකත් බිඳගෙන වැටිලා නනිවන්නේ ගාගෙන උත්‍රාලා කෝරුගම් පොල්චේ අපේ ආදිවාසී ඇත්තන්ගේ බක්මහා අලුත් අවුරුදු මංගල්‍ය. ඒක නම් කරලා තියෙන්නේ පාරම්පරික චාරිත්‍රානුව කෝණ මංගල්‍ය කියලා. කෝණමහේ පවත්වන කෝණ මංගල්‍යයට ඔබ ආවොත් තුම්හෙලේ අපේ උදවිය ඒ පළාත් බදව පවත්වාගෙන එන අවුරුදු චාරිත්‍ර හා බැඳුණු අවුරුදු කෙලිසෙල්ලම් අපි කියනවා අවුරුදු ක්‍රීඩා කියලා. මේ අවුරුදු ක්‍රීඩා නැත්නම් අවුරුදු උත්සව සම්ප්‍රදාය කොච්චර වෙනස් වෙනවද වෙනස් කළ හැකිද සහ ජන උරුමයක් සමාජගත කිරීමේ අරමුණ ඇතුව කොච්චර වටිනාකම් අපේ දඹානේ ඇත්තු ගොඩනගාගෙන තියෙනවද කියන එක හඳුනා ගන්න පුළුවන්. නම කෝණ මංගල්‍ය. පවත්වන්නේ කෝණ මාසෙ. කෝණ මංගල්‍ය කියන එක ආදි දුරාතීතයක ඉඳලා චන්ද්‍ර සම්ප්‍රදාය හා බැඳුණු අවුරුදු පිළිවෙත. එතකොට මේ නාමකරණය වෙනස් කරලා නැහැ. නාමකරණයත් එක්ක ඔවුන්ගේ බක්මහා අලුත් අවුරුදු උළෙලේ නැත්තම් කෝණ මංගල්‍යයේදී භාවිතා කරන ජන කෙලි සෙල්ලම් ගණනාවක් තියෙනවා. ගැහණු පිරිමි කුඩා දරුවගේ ඉඳලා වැඩිහිටියා දක්වා ඕන විදියට සම්බන්ධ වෙන්නේ. හැබැයි දැන් අපි දන්නවන්නේ අවුරුද්දේ කඹයක් අරගෙන දෙපිලක් බෙදලා කඹ අදිනවා. හැබැයි කලවැල් පොටක් ගන්න එක තම සවි බල ශක්තිවන්ත කලවැල් පොටක් අරගෙන තමයි මේ උදවිය මේ සම්ප්‍රදාය පවත්වාගෙන යන්නේ. කියන අපි කඹ අදින පිළිවෙත කලවැලකින් කරනවා. ලංකාවේ කොහෙවත් කලවැලකින් කඹ අදින්නේ නැහැ. ඔබ කොටබකිනියට ආවොත් විතරයි මේ උරුමය දැක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඇයි කලවැලක් ගන්න? කලවැල ආදිවාසී ජන ජීවිතයත් එක්ක බැඳලා තියෙනවා. හීන් කලවැල් පොටේ ඉඳලා මහා කලවැල් පොට දක්වාම ජන ජීවිතේ පෝෂණය කරගන්න විවිධාකාර වූ අවස්ථාවලදී ප්‍රයෝජනට ගන්න. ඒතර කලවැලත් එක්ක නිරන්තර සංස්කෘතික සහචර්යාවේ ගනුදෙනුවක් තියෙන අපේ ආදිවාසී ඇත්තන්ගේ. ඒ උදවිය ඔන්න ඒ වටිනාකම අමතක කරන්නේ නැතුව බක්මහා අලුත් අවුරුද්දේ කෝණ මංගල්‍යයේදී කලවැල් පොටක් සමි බල කලවැල් පොටක් අරගෙන දෙපිල බෙදලා මෙන්න ජනකෙලිවල ඉදෙනවා. ඒ වගේම තමයි
ආදිවාසී උදවිය අපි දන්නවා. දඩයම තමයි ජීවිතේ මුල් වෙන්නේ. කැලේ කොලේ සබහාදහමේ සතා සීපාවත් එක්ක හැසිරෙනකොට දඩයමකට යනකොට නිරීක්ෂණයේ තියෙන්නට ඕනේ. නිරීක්ෂණ විමර්ශනය කියන එක නැත්නම් අනිවාර්යයෙන්ම ජීවිත අනතුරක් ඇති වෙනවා. මෙන්න මේ නිරීක්ෂණ ක්‍රියාවලියත් එක්ක කොහොමද වටපිට විමසන්නේ, කොහොමද සතා සීපා වගේ හැසිරීම, ගහකොළේ හැසිරීම, සබහාදහමේ රිද්මය කොහොමද හඳුනාගන්නේ කියන එක නිරීක්ෂණයට අයිති වෙනවා. නිරීක්ෂණය විතරක් නෙමෙයි ඊට පස්සේ දඩයම් විධික්‍රම තියෙනවා. දඩයම් විධික්‍රම හීන් කුඩා සතාගේ ඉඳලා විශාල සතා පවා එලා ගැනීමට කොච්චරනම් ක්‍රමවේද භාවිතා කරනවා. ඒක දුන්නක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගල් කැටයක් දාලා ගහන අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කිසියම් ආකාරයකට විදමනක් වෙන්න පුළුවන්. ඊතලයක් භාවිතා කිරීමක් වෙන්න පුළුවන්. මේ කියන සියලු ක්‍රියාකාරකම් වලින් ලබාගත් අත්දැකීම් ටික එකතු කරගන්නවා කොණ මංගල්‍යය. කොණ මංගල්‍යයේදී කොණ ජනකෙලි ගොඩනගාගෙන තියෙන ඒ අනුව දුන්න ඊතලය අතෑරලා නැහැ. දුනු ඊතල විතරක් නෙමෙයි අනිකුත් ක්‍රියාකාරකම් සියල්ල ක්‍රීඩා බවට පත් කරගෙන ඒ සාම්ප්‍රදායික මෙවලම් පරිහරණය කරමින් ඒ ක්‍රීඩා කරනවා. ඒ වගේම තමයි ඔබ දන්නවනේ අපි බක් මහා අලුත් අවුරුදු කාලේ අපිට තිබුණනේ යටත් විජිත අවදීන් ඇවිල්ලා බනිස් කෑමේ තරඟ තියෙනවනේ. බනිස් කෑමේ තරඟේ සාම්ප්‍රදායික පිළිවෙත් අනුව කුරහන් රොටියක් බවට පත් වෙලා. කුරහන් රොටිය ඉල්ලලා තියෙනවා. අත් දෙක පිටිපස්සට බැඳගෙන දරුවෝ කුරහන් රොටි කන්නට ඕන. කොහොමද අපූර්වත්වයේ ගොඩනගාගෙන තියෙන සම්ප්‍රදාය නව පරම්පරාවට පවරලා දෙනවා ක්‍රීඩාවක් ඔස්සේ අපූර්වත්වයේ. ඒ වගේම තමයි මේ තලප කෑම. අපි දන්නවා කුරහන් තලප වෙන්න පුළුවන්, ඉරිඟු තලප වෙන්න පුළුවන්. ඒතකොට මේ තලප වර්ග අපි කනවා. ඒතකොට ආනමක් හදා ගන්නවා. අපි හොද්ද කියලා කියන හොද්දනේ මේක විශේෂිත ආනම. ආනම හදාගෙන ඒතකොට මේ තලප ගුලියක් ගිලින්නට ඕන. ඒකෙන් තමයි ජීවිත සබිය කියනක ලබා ගන්න. එතකොට ඒක ක්‍රීඩාවක් බවට පත් වෙනවා. කොච්චර වටිනවද සම්ප්‍රදාය ගලපගත්තු ක්‍රීඩා විදියට ඒ ක්‍රීඩා වලට වටිනාකමක් එකතු වෙනව විතරක් නෙමෙයි හැම නිරන්තරයෙන්ම අලුත් පරම්පරාවක් තමයි අපේ සමාජගත වෙන්නේ. එතකොට මේ කුඩා දරුවෝ මේව දකින්නවා. ඒ දරුවොත් මේ අපූර්වත්වයේ විඳිනවා. මේ අපූර්වත්වයේ විඳිනයත් එක්ක තමයි මේ සංස්කෘතික වටිනාකම් කෙනක වැඩිහිටියන්ගෙන් දැන තියාගෙන අහගෙන බලාගෙන ඔවුන්ගේ ජීවිතයට ඕන ඒවා එකතු කරගන්න. මේ එකතු කර ගැනීම හරි වැදගත් වෙන. ඉතින් ඔබ ආදිවාසී කොණ මංගල්‍යය බලන්නවොත් නැත්නම් මේක තොරතුරු විමර්ශනය කරොත් ඔබට දැනේවි ඔබ නිස්සාරවත් බොහෝ දේවල් සාරවත් විදියට හිනා සාගරයක ඉපිලෙමින් බක් මහ අලුත් අවුරුදු ජන ක්‍රීඩා පවත්වාගෙන යනකොට සාම්ප්‍රදායික කොටබකිනේ අපේ ආදිවාසී ඇත්ත මොකද කරන්නේ? ආදිවාසී උරුමය විනාශ වීමට ඉඩ නොදී නව පරම්පරාවට එකතු කරන සම්ප්‍රදායික පිළිවෙත් එවිදියටම රැකගනිමින් ඒවට නවම මුහුණුවරක් ලබා දෙමින් ඒවා ජන ක්‍රීඩා බවට පත් කර ගැනීම මේ සියල්ල අස්පර්ශනීය ජීවන උරුමයක් බවට පත් වෙන. මොකද මුඛ පරම්පරාගතව අස්පර්ශනීය දැනුම තමයි ආදිවාසීන්ගේ ජන ක්‍රීඩා ඔස්සේ සමාජගත කරගන්නේ කොණ මංගල්‍යයේදී. Monna
තරගය ආරම්භ වෙන්නට යම් කාලයක් තියෙනවා. ඒ කාලය තුල ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ කම්බියෙන් මේව විදලා සම්මාදයක් ලබා දී මේ අවස්ථාව සතුටින් සමරන්න
දාණය ලැබෙන්නේ ඉලක්කයට ගල් දුන්නෙන් විදීමේ තරගය. ඊළඟට මා ගෞරවයෙන් ආරාධනය කරන්නේ ගල් දුන්නෙන් ඉලක්කයට අපි Rakademma Giriyamma Devasutum Giriyamma 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 Rakademma Giriyamma